වැටුප්පා විශ්‍රාම වැටුප් කොමිසම් සභාවක් ස්ථාපිත කිරීම. දැනට අපි වැටුප්පා විශ්‍රාම වැටුප් වැඩි කරලා තිබෙනවා. වැටුප්පා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනා කිරීම අපේ වගකීමයි. විශ්‍රාම වැටුප් ගණනා වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරට ඇතිවන අභියෝග සැලකිලි ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමික වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳ ඇති ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා වැටුප්පා විශ්‍රාම වැටුප් කොමිසම් සභාවක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා. එයි අපි තාමත් ඉහළ වැටුප්පක් වැඩි කරා. හැබැයි සමහර වැටුප් තලවල විශ්‍රාමිකයන්ගේ යම් ගැටලුවක් තියෙන බව අපි දන්නවා. හැබැයි අපි මේ වැටුප් වැඩි වීම මා පසු කරන විශාල මුදලක් වැය කරලා තිබෙනවා. දැනට විෂමතාවයන් සඳහා අපි අධ්‍යයනය කරලා තමයි ඊළඟ විසඳුමට යන්න ඕන. දැනට ඉස්සරලම අපි මේ වෙන් කරන ලද මුදල අපේ අයවැයට දරා ගන්න පුළුවන් වෙන්න ඕන. අනතුරුව තමයි ඊළඟ පියවරට අපි යන්න ඕනකම තිබෙන්නේ. දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳ පත්වීම් ලිපියේ කොන්දේසිය සංශෝධනය කිරීම. 2016 1 දින මතකනේ රාජ්‍ය පරිපාලන ඇමතුමා ඒ කාලේ මද්දුම භණ්ඩාර මතකද 2016 1 දිනට හෝ ඉන්පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලු රාජ්‍ය නිලධාරීන් සදා නිකුත් කරන ලබන පත්වීම් ලිපිවල දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. නමුත් මතකද? ඒක නතර විශ්‍රාම වැටුපෙන් අයින් කරනවා කියලා ගෙලින් මොකනේ? විශ්‍රාම වැටුපෙන් අයින් කරන කළා තමයි පත්වීම් ලිපිය දුන්නේ. නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාමගතහොත් දැනට පවතින ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවේ. විශ්‍රාම වැටුප හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් වලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කිරීමට කටයුතු කරනවා. තේරුණාද? එදා කරන්න තිබු දේවල් පටලලානේ තියෙන්නේ. රාජ්‍යංශ වැටුප් වැඩිවීමේ දෙවන පියවර 2025 සිදු කරන ලද වැටුප් සංශෝධනයට අනුව ඒ දෙවන අධීර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා. දෙවන අධීර ජනවාරි මාසයේ ඉඳන් ගෙවනවා බිලියන 110ක් වෙන එක මම කිව්වේ. මේ දීමනා පිළිබඳව ගැටලුවක් තියෙනවා අපි සැලකිල්ලක් කරන්න ඕන. හැබැයි 2025 අපිට බිලියන 110ක් වෙනවා. 2026 බිලියන 110ක් වෙනවා. 2027 බිලියන 110ක් වෙනවා. ඉතින් 2027 අයවැයට මේ රාජ්‍ය සේවකගේ වැඩි වුණු වැටුප් පංගුව ගෙවන්න බිලියන 330ක් වැය වෙනවා. ඒක විශාල එකක්. බිලියන 330ක් වැය වෙනවා. ඒක කෝටි 33000ක්. ඒක අපේ අයවැයට විශාල තෙරපුමක් ගෙනත් දෙනවා. ඒ නිසා මා රාජ්‍ය සේවකයන්ගේ කියන පළමු කොටම අපි මේ අධ්‍යයනය කරමු. බිලියන 110 වසර 3ක් එකට ආපුවම 2027 අයවැය ලේඛනයට මේ බිලියන 330ම එකට වැටෙනවා. ඒ කොච්චර අයවැය ලේඛන තෙරපුමක් එයිද? ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා අනෙක් දීමනා පිළිබඳව අනිත් වැටුප් විෂමතාවයන් පිළිබඳව පොඩ්ඩක් ඉන්න. මම කියන්නේ එච්චරයි. මේ රාජ්‍යයක් අපි කිසිවක් මතක තබා ගන්න. අපිට දැන් මූල්‍ය සීමාවන් තියෙනවා, වියදම් සීමාවන් තියෙනවා. ඒ වියදම් සීමාවන් ඇතුළේ තමයි මේවා කළමනාකරණය කරගන්නේ. නේද? 115 පොලිය දෙනවා. බැංකුවල මිලියන 75000 ගොඩ ගහනවා. ඒ වැඩක් නෑනේ. එහෙම රටක්, එහෙම ආර්ථිකයක් මොකටද අපි? පුම්බන ලද ආර්ථිකය. අපි ඇත්ත මූල්‍ය තත්ත්වයට අනුව අනුරූපී වන පරිදි මුදල් වියදම් කිරීමේ කළමනාකරණයක් අපි ඇති කරනවා. ඒ නිසා මම කියන්නේ දීමනා පිළිබඳව, වැටුප් විශ්වාසම් පිළිබඳව අපි කතා කරමු. හැබැයි ක්‍රියාත්මක වීම කාලයක් අපිට අවශ්‍යයි. හැම රාජ්‍ය සේවකම මම ඉල්ලා හිටින්නේ ඒකට අනුගත වෙන්න. ඒ නිසා ඒගොල්ලන්ට කියන්නේ පාරේ ඉන්න එපා ගෙදර යන්න. යන්න ඕන ඉඳලා වැඩක් නෑනේ. මේකනේ ප්‍රතිපත්තිය. නේද? මේකනේ ප්‍රතිපත්තිය. කූර්ති සමිති නායකයන් ගන්නේ. ඉඳලා වැඩක් නෑ. මේක ප්‍රතිපත්තිය. හරිද? හිටපො 2020ට පෙර විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කරන දෙවන අධීර විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අධීර 2020ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහ මත පදනම්ව සංශෝධනය කරනු ලබනවා. මෙම සංශෝධිත වැටුප 2020 ජූලි මාසයේ සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20000ක් මුදලක් වෙන් කරනු ලබනවා. අයි ඒගොල්ලන් අර පළවෙනි අධීර කරේ අපි ගිය අවුරුද්දේ ජූලි මාසෙ මේ 25 ජූලි මාසයේ තමයි පළවෙනි අධීර ක්‍රියාත්මක වුණේ. දෙවෙනි අධීර ක්‍රියාත්මක වෙන අවුරුද්දකින් 2025 ජූලි මාසයේ. රාජ්‍ය සේවකයන් සහන පොලිය යටතේ නිවාස දීපල රාජ්‍ය සේවකයන්ට ලබා දුන් දීපල ණය යෝජනා ක්‍රමය නතර වෙලානේ තියෙන අවුරුදු 5ක් විතර තිස්සේ රාජ්‍ය සේවකයන් දෙන දීපල ණය දෙන්නේ. නව විහුවක් යටතේ ලක්ෂ 50ක් දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි
සක්‍රිය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ දේපල ණය යෝජනා ක්‍රමය නැවත සක්‍රිය කරනවා. මිලියන 50ක් දක්වා ණය ලබා දෙන්න යෝජනා කරනවා. සම ලක්ෂ 50ක් දක්වා මිලියන 5ක් දක්වා ණය දෙන්න යෝජනා කරනවා. එෙහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා 4ක පොලිස් සහනයක්ද රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා 2ක පොලිස් සහනයක්ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් ලබා දීමට යෝජනා කරනවා. මේක යෝජනාව. මීට කලින් මේ දේපල ණය යෝජනා ක්‍රමේ තිබුණා. හැබැයි උපරිම 8.5ක් වෙන පොලියකට උඩින් සීල් කරලා තිබුණා. ඒතර බැංකුවේ 8.5ට දෙන්නේ. අපි කරන දේ තමයි රාජ්‍ය සේවකකට කියලා ලක්ෂ 30 දක්වා ණය මුදලක් ගන්න පුළුවන්. එයා බැංකුවෙන් කීයේ පොලියට ගත්තත් ආණ්ඩුවේ අපි 4ක් දෙනවා. එයා 10 පොලියට ගත්තොත් එයාට වැටෙන 6යි. හරිනේ? එයා 8 පොලියට ගන්න සමත් වුණොත් එයාට වැටෙන 4යි. ඒ වගේම ලක්ෂ 20 ඉඳන් 50 දක්වා. ලක්ෂ 30 ඉඳන් 50 දක්වා ලක්ෂ 20ට 2ක පොලිස් සහනයක් දෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ලක්ෂ 30 දීමනාව ගත්තොත් මාසයකට රුපියල් 8500කට වැඩි සහනයක් මෙම දේපල ණය ක්‍රමයෙන් රාජ්‍ය සේවකයන්ට ලැබෙනවා. අග්‍රහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ආවරණය කිරීම. දැන්ට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුල රාජ්‍ය සේවකයන් හට යම් සහන ලැබුණද සේවක දායකත්වයේ අවමය රුපියල් 125ක පැවතීම හේතුවෙන් සේවකයන් වෙත ලබා දෙන ප්‍රතිලාභ ස්ථාවර පවත්වා ගැනීම තහවුරු කිරීම පිණිස රුපියල් 125ක දායක මුදල තවත් රුපියල් 75කින්ද රුපියල් 300 හා රුපියල් 600ක වන මාසික දායකත්ව මුදල රුපියල් 150කින්ද වැඩි කිරීමට යෝජනා කරනවා. මම හිතන්නේ සාධාරණ විශාල වැටුප් වැඩි වීම කරලා තියෙනවා. ඒ ඇයි එහෙම ගියේ නැත්නම් අපි දන්නවා අපේ මෙවැනි රක්ෂණ මුදල් කීපයක් බංකොලොත් වුණා. කුසි රක්ෂණය නේද? ගොවිජන රක්ෂණ, දීවර රක්ෂණ ඔක්කොම බංකොලොත් වුණා. එහෙනම් මේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය ශක්තිමත් කරගන්න නම් රුපියල් 125 වාරිකයක් ගෙවන කෙනා රුපියල් 75කින් 300 600 වාරික ගෙවන අයට රුපියල් 150කින් වැඩි කරන්න කියලා යෝජනා කරනවා. අරමුදලේ ශක්්‍යතාව වෙනුවෙන් ඒ අරමුදලේ ප්‍රතිලාභීන් වෙනුවෙන්ම තමයි මේ කාර්යය කරන්නේ. උත්සව අත්තිකාරම් මෙහෙණවීම. රජයේ සේවකයන් ලබා දෙන පොලී රහිත රුපියල් 10000ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15000ක දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. ආපදානාය අත්තිකාරම්. රජයේ සේවකයන් වැටුප් වැඩි වීමට සමගාමීව ඔවුන්ට 4.2% පොලී පදනමින් ලබාගත හැකි ආපදානාය අත්තිකාරම් මුදල රුපියල් 2,50,000 සිට රුපියල් ලක්ෂ 4 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කළා. නමුත් එම කටයුතු කළාට ලක්ෂ 4 දක්වා ගන්න දිගු පෝලිමක් ඇති වෙලා තියෙනවා. එම අත්තිකාරම් මුදල කෙටි කාලයකින් බාධාවෙන් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා අපිට පුළුවන් ඒ අත්තිකාරම් මුදල් ඉතා වේගෙන් ගන්න පුළුවන්කම තිබෙනවා. දුෂ්කර සේවයේ නියුතු ගුරුවරුන්ගේ දීමනාව විදුල්ප දීමනාව වැඩි කිරීම. මේ අවුරුදු 15 20කින් වැඩි වෙලා නැහැ. එබන අවධානය යොමු කරලා නැහැ. ඒ නිසා තමයි අනෙක් දීමනා ගැන ප්‍රතිපත්ති හිටියත් මේ දීමනාව ගැන කල්පනා කරන්නේ. දුෂ්කර ප්‍රදේශවල පාසල් සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවුම් ලබන දීමනා වසර 20කින් වැඩි කිරීමට කටයුතු කරන නොමැති බවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1500කින් වැඩි කිරීමට යෝජනා කරනවා.